ඩීල් සංස්කෘති ඉවර වෙන තැනට රට ගේන්න තමයි NPP එක ආවේ. පොහොට්ටු වෙනුත් මේ ඩීල් සංස්කෘති ඉවර වෙන්න දෙන්නේ නැහැ. රටට හොඳක් වෙන්න දෙන්නේ නැත්නම් මොකද්ද මේ වෙන්නේ? මේක මේ අර්ථකථනය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. එදා අපි සන්දාන හදනකොට මහින්ද රාජපක්ෂගේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම සන්දාන හැදුවා. මම දැක්ක ඊයේ බිමල් රත්නායක මහත්තයවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාට කියනවා. පක්ෂයක් කරන හැටි ඉගෙන ගන්න කියලා. පක්ෂයක් කරන හැටි. මම හිතන්නේ මේ දෙන්නගේම ගැටලුව තමයි සන්දාන කිරීම පිළිබඳව දෙන්නටම අවබෝධයක් නැහැ. NPP එක JVP එක අතර යම් අවබෝධයක් හෝ සන්දානයක් තිබ්බත් ඒ අය සමහර විට JVP එක NPP එක ගණන් ගන්න නැතුව පැත්තකට දාලා පාපිසි කැල්නේ. පැත්තක තියලා තමන්ගේ කාරණේ කරනවා. ඉතින් මේ දෙන්නටම තේරෙන්නේ නැත්තේ මේ සන්දාන දේශපාලනය. අපි එදා සන්දාන හදනකොට JVP එක ඒක දැක්කේ ඩීල් එකක්. එදා තිබිච්ච එක්සත් ජාතික පක්ෂ එක දැක්කේ ඩීල් එකක්. මොකද එක්සත් ජාතික පක්ෂය සහ JVP එක අර රහසිගතව කට්ටියට උදව් කෙරුවත් එළියට ඇවිල්ලා උදව් කළා තිබ්බේ නැහැ. දර ගොඩක් කියන්නේ ටොයිලට් වල එහෙම සල්ලි හොමාරු කරගත්තා කියලානේ. ඒ වගේ සංස්කෘතියක් නෙතිබ්බේ. ඒක ඩීල් සංස්කෘතිය. ඒක සන්දාන සංස්කෘතිය නෙවෙයි.